මොකක්ද අනේ ඔය කරන්නේ? මම උතන්ට මේ වෙලා මොකද්ද කරන්නේ? මම මේ මීටරේ බලනවා ලයිට් බිල ඇවිල්ලානේ. මම මේ බලන්නේ. මීටරේ කියපු එකට වැරදිලාවක්දයි කියලා. මොකෝ වැඩිය ගාන? වැඩි නැතුව. ඒකනේ මම කිව්වේ. ගමුයි කියලා පෙට්‍රල් එක. ඇහුවය? දැන් ඉතින් ඕකත් ගෙදරට කරලා තමයි තියන්න වෙන්නේ. FB15 එක තිබ්බා වගේ. Hi guys. ඉතින් ඔයාලා අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගැන මොකද හිතන්නේ? ඔයාලා ගෙස් කරන්න බලන්න අපිට කීයක් විතර ඇවිල්ලාද කියලා. ඔයාලා හිතන ගානේ යටින් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලා බලන්න ඔයාලා හිතන ගානමද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. Hi. ඉතින් අපි යමු වීඩියෝ එක බලන්න. Welcome to our YouTube channel. හරි ඔන්න ඔයාලා ඉතින් ඉල්ලපු වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ අපිට ආපු ගිය මාසේ අපිට ආපු බිල් එක ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගැන තමයි අද කතා කරන්නේ වීඩියෝ එකෙන්. අපි වීඩියෝ එකට යන්න කලින් අපි අපේ වාහනේ ඔඩියෝ මීටර එක බලමු. හරි එහෙනම් ඒක බලලා ඉන්නකෝ ඔයාලා. ඔඩියෝ මීටර එක කීයක් තියෙනවද කියලා. ඉස්සෙල්ලාම අපි අපේ ඔඩියෝ මීටර එක බලමු. ඔයාලට පේනවා ඔඩියෝ මීටර එකේ දැන් තියෙන ගාන 2335යි. මම ඕක ආසන්න වශයෙන් කිලෝමීටර 1800කට වගේ 1800ක් 900ක් වගේ රේන්ජ් එකක් තමයි ගියේ මේ ඔය චාර්ජ් එකෙන්. ඊට පස්සේ ගියපු ටිකත් එක තමයි ඔය ඔඩියෝ මීටර එකේ තියෙන්නේ. ඉතින් අපි ආසන්න වශයෙන් බලමු කිලෝමීටර 1800ක් කියලා අපි ගණන් හදලා තියාගමු. 1800ක් දුවන්න මට කොච්චර ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් ගිහිල්ලා තියෙනවද කියලා අපි ගණන් හදලා බලමු. හරි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මට ගිය මාසේ ආපු බිල් එක. ඊට කලින් මාසේ ආපු බිල් එකක් තියෙනවා ඔයාලා ඉල්ලුවනේ. එතකොට මගේ කලින් මාසේ බිල් එක 452යි. දැන් මට බයින්න එපා මේ බොහොරට විදුලිය මේ මට බයින්න එපා මං විදුලිය මේ බොහොරට පාවිච්චි කරනවා කියලා නෑ. මේ අපේ අම්මලා ඒ ගෙදර එහෙ කවුරුවත් නැහැ. එහෙන් තමයි මම වාහනේ charge කරන්නේ. මමත් ඔයාලට කියලා මම වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන්නම් ඔයාලට මේ කරන්ට් බිල්ට වඩා අඩුවෙන් කොහොමද EV එක දුවන්නේ කියලා. හරි ඔය තියෙන්නේ මට ගිය මාසේ ආපු බිල රුපියල් 452යි. එතකොට මේ මාසේ ආපු බිල තමයි ඔයාලට පේන්නේ 6103යි. ඔන්න ඕක තමයි මට ආපු බිල. ඒකක ගිහිල්ලා තියෙන්නේ 178යි ඔයාලට පේනවා ඇති. පාවිච්චි කළ විදුලිය සඳහා අය කිරීම රුපියල් 5918යි. බද්දක් තියෙනවා මොකද්ද දන්නේ 151යි. බදු ඇතුළු 6069යි. මම බිලට කලින් දාලා තිබ්බේ ඒකයි ඔය ඍණ 33ක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් හැදිච්ච හැටි මගේ බිල් එක. මගේ බිල් එක හැදිලා තියෙන්නේ පළවෙනි එකක 60 රුපියල් 12.75 ගානේ. ඊළඟ එකක 30ට 18.50 ගානේ. ඊළඟ එකක 30ට රුපියල් 24 ගානේ. ඊළඟ එකක 58ට ඔයාලට මෙතන 60ක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එකක 58ට රුපියල් 41 ගානේ තමයි මගේ බිල් එක හැදිලා තියෙන්නේ. ඊළඟට ස්ථාවර ගාස්තුත් එකතු වෙලා තියෙනවා රුපියල් 1500ක්. මම පාවිච්චි කරපු විදුලිය සඳහා බිල රුපියල් 4418යි. ස්ථාවර ගාස්තුත් එකතු වුණාම තමයි 5918 අර වැට් එකත් එකතු වුණාම තමයි මගේ සම්පූර්ණ බිල වෙන 6103යි 726ක බිලක් ඇවිල්ලා තියෙන්නේ. හරි ඔන්න ඕක තමයි මට ආපු බිල. දැන් යාළුවනේ අපි බලමු මේ මට සාමාන්‍යයෙන් කිලෝමීටර ඔයාලා ඉස්සෙල්ලා බැලුවානේ ඔඩියෝ මීටර එක. මට සාමාන්‍යයෙන් කිලෝමීටර එකක් යන්න ගියපු වියදම බලමු ඔයාලට මතක ඇති. මම ගිහිල්ලා තියෙන සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් කිලෝමීටර 1800ක් වගේ. ඔයාලා දැන් මගේ ඔඩියෝ මීටර එකේ තිබිච්ච ගානක් දැක්ක මට ආපු කරන්ට් බිලක් දැක්ක. අපි බලමු සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන ගැටලුවක් නේ මේක කිලෝමීටරයක් සඳහා කොස්ට් වෙන ගානනේ කවුරුත් බලන්නේ. අපි ඒක පොඩ්ඩක් කැල් කරලා බලමු. හරි යාළුවනේ අපි එහෙනම් කැල් එකට ගිහිල්ලා බලමු වාහනේම තියෙන කැල් එකට ගිහිල්ලා බලමු මට ගිය මාසේ ආපු බිලයි ඊට කලින් මාසේ ආපු බිලයි අඩු කරලා එතකොට ගෙදර පාවිච්චි කරපු බිලයි අඩු කරලා සාමාන්‍යයෙන් මේක දල වශයෙන් හදන්නේ 100%ක්ම නිවැරදි නැහැ ඔයාලට යම් අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ එතකොට මට වාහනේ charge කරන්න ගියපු බිල බලාගමු අපි
6103 6103 අඩු කිරීම 452 ඔන්න අඩු කරා. ඔන්න මට මේ මාසේ ගියපු බිල තමයි වාහනේ charge කරන්න ගියපු බිල දල වශයෙන් 100%ක්ම හරි නෑ මේක වැරදි. මොකද මුල් ඒකක සඳහා යන විදුලිය අඩුයි පස්සේ යන ඒකක සඳහා විදුලිය වැඩි. ඔයාලට මම ඒක පෙන්නුවා. එතකොට මට ගියපු බිල තමයි 5651ක් ගිහිලා තියෙනවා. 5651 ඔන්න ගාන මතක තියාගන්න. දැන් අපි බලමු මට කිලෝමීටර් එකක් යන්න ගියපු මුදල. පන්දාස් 651 බෙදීම අපි ආසන්න වශයෙන් ගත්ත කිලෝමීටර් 1800යිනේ මම ගියපු දුර. එතකොට මම 1800 බෙදුවා. එතකොට මට සාමාන්‍යයෙන් ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටරයක් යන්න 3.1ක් වගේ. හරිද? ඔන්න ගාන තමයි ඉතින් මට ගිහිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් මට කොස්ට් වෙලා තියෙන්නේ. මේක වැඩි වෙනවා. වැඩි වෙන්න පුළුවන්. රුපියල් 4ක් 5ක් 6ක් වෙන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා ඇති පොයින්ට් 180 පැන්නම ඒකකයක් සඳහා අය වෙන්නේ රුපියල් 61ක්ද කොහෙද අය වෙනවා මම බලලා කියන්නම් ඒක. ඒකකයක් සඳහා 61ක් 60 ගාන මේ මගේ බිල් එකේ නැහැ. නැත්නම් ඒකකයක් සඳහා 61ක්ද කොහෙද වැය වෙනවා. එතකොට මේ ගාන රුපියල් 5කට ආසන්න ගානක් වෙන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඔන්න ඕක තමයි මට ගෙදරින් වාහනේ charge කරලා ගියපු මට cost වෙච්ච විදුලි බිල. සාමාන්‍යයෙන් මට ගිහිලා තියෙන ඔයාලා දැක්කම රුපියල් 5500ක විතර බිලක්. එතකොට එක ගමනකට මම සාමාන්‍යයෙන් මාසෙකට 10 පාරක් විතර තමයි charge කරන්නේ. එක ගමනට රුපියල් 550ක වගේ බිලක් ගිහිලා තියෙන්නේ. ඒ වගේම එක කිලෝමීටරයකට ආසන්න වශයෙන් රුපියල් 3කට ආසන්න මුදලක් තමයි මට කොස්ට් වෙලා තියෙන්නේ. හරිද? ඕකත් අපිට අඩු කරගන්න පුළුවන්. මම ඔයාලට මම දන්න විදිහට ඔප්ෂන් 4ක් කියලා දෙන්නම්. හරිද? පළවෙනි ඔප්ෂන් එක තමයි මේ විදුලි බිල ඔයාලට සීරෝම කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක සෝලාර් පැනල් එකක් ඔයාලගේ වහල මත සවි කරගන්න එක. ඒකට ඉතින් යම්කිසි පිරිවැයක් ඔයාලට වැය වෙනවා. හරිද? ඒක කරගන්න පුළුවන් නම් ඔයාලට මේ විහිකල් එක ඔයාලගේ විදුලි බිලත් සම්පූර්ණ නිදහස් කරගෙන ඔයාලට කිසිම බරක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊළඟට දෙවැනි ඔප්ෂන් එක තමයි ඔයාලට උඩ තට්ටුවක් වගේ තියෙන. ඔයාලා CB එකෙන් අහලා බලන්න උඩ තට්ටුවක් වගේ තියෙන ඔයාලට ගන්න පුළුවන් වෙනම මීටරයක්. ඒ උඩ තට්ටුවට හරිද? අන්නේ මීටරය හරහා මේක charge කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට බිලක් එනවා. සාමාන්‍යයෙන් බිල ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ගෙදරට එන බිලට නැතුව වෙන බිලක් නෙන්නේ. එතකොට අර මං කියපු විදිහට යුනිට් ගානු 90 එනකොට ඔයාලට බිල අඩු වෙලා තමයි එන්නේ. ඊළඟට ඔයාලට ඒ ක්‍රමෙත් කරන්න බැරි නම් තා ක්‍රමයක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ ඥාති හිතවත් ගෙදරකින් හරි කොහෙන් හරි බිල අඩුවෙන් යන ගෙදරකින් අපිට වාහනේ charge කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් point 180ට වඩා අඩුවෙන් යන ගෙදරක් තියෙනනම් ඒ ගෙවල් වලින් වාහනේ charge කරලා ඒගොල්ලත් එක්ක කතා කරගෙන එහෙම charge කරගන්න පුළුවන්. එහෙම charge කරාමත් ඔයාලට වාහනේ සඳහා වැය වෙන විදුලි බිල අඩු කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි CB එකේ තියෙනවා දිවා රාත්‍රී ටයිම් බේස් ක්‍රමයක්. දිවා රාත්‍රී ඊළඟ ක්‍රමය තමයි CB එකේ තියෙනවා ටයිම් බේස් ක්‍රමයක්. ඒක දිවා රාත්‍රී ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කොහොමත් වාහනේ රැයට charge කරගෙන මේක පැය 6ක් යන නිසා අපි රැයට charge කරගෙන උදේටනේ වාහනේ use කරන්න හදන්නේ. එතකොට මේගොල්ලන්ගේ තියෙනවා වෙනම system එකක් 10:00 ඉඳලා රෑ 10:00 ඉඳලා පාන්දර 6:00 වෙනකන් යුනිට් එකක් සඳහා අය කරන්නේ රුපියල් 21ක ගාස්තුවක් විතරයි. එතකොට අන්නේ ක්‍රමයට ඔයාලත් මාරු වුණා නම් යුනිට් එකක් charge කරන්න යන්නේ රුපියල් 21යි. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු මේක normal අපි 100ට බිඳුව වෙනකම වස්සන්නේ නැහැනේ. 120 ඉඳලා 130 ඉඳලා මම නම් 130 ඉඳලා 190ක් විතර charge කරගෙන අපි හිතමු ආසන්න වශයෙන් යුනිට් 16ක් කියලා. යුනිට් 16ක් charge කරගන්න යන්නේ. එතකොට ගාන හදලා කියන්නම් 16 ගුණ කිරීම 21 කිව්වොත් එතකොට යන්නේ රුපියල් 336ක වගේ මුදලක් තමයි එක charge එකකට යන්නේ. මම හිතනවා මේ ඔයාලා ওই ක්‍රම වලින් අන්තිම ක්‍රමයට ගියා නම් ඔයාලට ලාභයි කියලා රුපියල් 336ක් කියන්නේ. එතකොට කිලෝමීටර අපි හිතමු බෙදීම
150 කියලා රුපියල් 2.7 ගාණක් යන්නේ කිලෝමීටර එකකට. එතකොට ඔයාලත් ওই ක්‍රම වලින් එකක් අන්තිම ක්‍රමය තමයි මම නම් හිතන්නේ හොඳම ක්‍රමය. සෝලා ගහන්නත් අපිට ටිකක් කොස්ට් එකක් යන නිසා ඔයාලත් ওই ක්‍රම වලින් එකට යන්න උත්සාහ කරන්න. මමත් ටයිම් බේස් එකකට බොහෝ විට මාරු වෙන්න උත්සාහ කරනවා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලා අදහසක් ගත්තා නම් ඔයාලා අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.